අයිබෝවන් මගේ YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්නවා හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවද කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද මට ගොඩක් දවසකින් වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මට හිතුණා අද ඔයාලට මේ වීඩියෝ එක ගේන්න කියලා. ඉතින් මේක ඇවිල්ලා අවුරුදු උත්සවයක්. මම යන ළමා සමාජ අවුරුදු උත්සවය තමයි මේ කියන්නේ. ඉතින් අපිට පළවෙනි අවුරුදු ක්‍රීඩා විදිහට දුන්නේ අලියට ඇහැ තියන්න. ඉතින් මමත් ගිය මමත් කොහොම හරිම කියලා අලියට ඇහැ තියනවා කියලා. ඇත්තටම මට ඒක බැරි වුණා. ඉතින් අපි කාටවත් බැරි වුණා අලියට ඇහැ තියන්න. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ ටිකක් පාළුත් ඇති කියලා. මොකද මම මාස ගොඩක් කාලයකට පස්සේ කියන්නේ මාස 3-4කට විතර ඊටත් වඩා පස්සේද කොහෙද තමයි මම වීඩියෝ එකක් ගේන්නේ. මම කැම හදනේම තමයි වැඩිපුර දාලා තියෙන්නේ මේ දවස් ටිකේ. ඉතින් ඔයාලට කොහොමද අවුරුදු සරුයිද හොඳයිද? දැන් කැලේ හැම ගොඩක් කාලා දැන් ඉතින් අපි මේ මාසෙටත් ආවනේ. ඉතින් ඔය නම් ඉන්නේ අපේ අම්මා උගන්වන මල්ලි කෙනෙක්. ඇත්තටම සෝරි චුට්ටක් මම කතාවල ඉතන හොඳටම වැඩි කතාවල වෙනද තරම් ක්ලියර්ලි නැති. මොකද මට හෙම්බිරිස්සාව උනත් තිබ්බා. අදෝනාට පස්සේ තමයි ඔයාලට වොයිස් දීලා මේක YouTube එකට අප්ලෝඩ් කරන්න හිතුවේ. ඔය කියන්නේ කොට්ටපොර. ඒක සැරේම මම නම් පෙරදුනා. මොනා කරන්නේ ඉතින් කවන්නේ කියලා මට හිතුණා. ඉතින් මේක මම පළවෙනි වතාවේ කියන්නේ මම මොන්ටිසෝරි එහෙම අපිට කරලා තියෙනවා. නමුත් හැම එකටම අපිට සහභාගී වෙන්න බැහැනේ. ඔය තියෙන්නේ කණමුටි ඒ වෙලාවේ කණමුටි තිබුණ නැති හින්දා බැලුම් බෝල එකකට වතුර පුරවලා තමයි ඒ සෙල්ලම තිබ්බේ. ඉතින් අතරම මේක මානම සප්පා. ඉතින් thank you මාමලාට දැන් වෙලාවට අපිට මේක උදා කරලා දුන්නාට. ඉතින් ඔය තියෙන බනිස් කන්න. ඉතින් මම නම් ගියේම මගේ හිතේ තිබ්බෙම නෑ මම දිනන්නේ කියලා. මොකද එතන මාත් එක්ක තරග කරන්න හිටපු අය මම හිතුවා යාලා හොඳට කාවි එහෙම කියලා තමයි මම හිතුවේ. ඉතින් ඇත්තටම කාටවත් හිතා ගන්න බැරි වුණා. අඩුව මටවත් හිතා ගන්න බැරි වුණා මං කාපු විදිහ. ඉතින් හැමෝම අපි හැමෝටම මේ කන්න සපෝට් කරනවා. ඒ රඩුවෙන් ඇත්තටම පල්ලෙහාට දාගත්තා නම් හරිම ලේස්ති ඉතින් මේක කන්න. මොකද මම මේ කැටි එකකින් එහෙම අපි අර කට්ටිය කද්දි හිතනවා අනේ ලේස්ති හරි අර අපිට හොඳට කරේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් ඇත්තට මේක අමාරුයි කියලා මට දැනුනේ ඒ තරගෙට ගියාට පස්සේ. ඇත්තට මේක අමාරුවක් නෑ. හැබැයි ඒක මට ලේසි වුණා. කොහොම හරි මම ෆස්ට් ප්ලේස් ගත්තා. මොකද මම ගත්තේ අත් දෙක පිටිපස්සට කරන් තමයි හරිනම් කන්න ඕන එක. අර දෙන්න අත් දෙක ඉස්සරහට කරගෙන උදව් කරගත්තා කියන්නේ. කන්න උදව් කරගත්තා අත. ඒක නිසා යාලා පැරදි මම එක ඉතින් ඔයාලා මේ ඒ කියන්නේ හිතේ තියනවා නම් මට බෑ මට කියන්නේ පැරදෙයි කියලා බලන්න. ඔයාලා හැම තරගකින්ම ෆස්ට් වෙනවා. අනිවාර්යෙන් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ඒ තුනෙන් එකක් කරනවා. එහෙම කියලා යාලා හැම තරගකදීම මම නම් එහෙම තමයි. යන්න හරි යන්න
ඉතින් අපේ චූටි ඩාලි අය යාළුවෙක් ඉන්නවා අපේ ළඟ සැලකට. යාළුවෙක් එක්ක තමයි ඉතින් අපි ආවේ. නටන්න. ඒ තියෙන සංගීතයේ ඒ ඇත්තට මේක නම් ගොඩක් නටන්න ළමයි ලස්සන. ගොඩක් වැඩේ වකට කරා මෙතන නටනකා හරිම ෂෝ එක. කල්පනාවෙන් යන්න. ඉතින් ඔයාලටත් කොහොමද ඔයාලට අවුරුදු ගියාද දිනුවද හම්බුණාද කියලා පුටු කඩන. ඉතින් ඔයාලට මගේ නම ගන්න බැරි නෑ මගේ නම පොඩ්ඩක් වෙනස් කරන්න. දිශාට කියලා මගේ YouTube channel එකට මම දාන්න තිබුණා. ඉතින් ඔයාලට හිරු අර නම වෙනවා. ඒක තමයි ගන්න නටන්න. අනිෂි නටන්න. හොඳටම තිබ්බා මේ තියෙන බැලුම් පුරවන්න. ඉතින් ඒකදී මමත් හිතුවා මටත් බැරියි කියලා. මම තමයි පළවෙනි ස්ටාරේ. ඉතින් ඔයාලා බැලුම් පුරවන්න යනකොට ටිකක් පුවල එක හයිය කුස්මක් කරගෙන හරි පුලා කල ගන්න. හරි හරි. Robot? You hit a bit of a. I'll have water.